මදු සමයට ගිය මනාලිය හෝටලේ තනිකර දමා රාජකාර ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලියකු පිළිබඳ පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. කලක පටන් පැවති පෙම් සම්බන්ධතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතේ මංගල්‍යයේ කටයුතු සිදු කෙරිණි. සතියන්තයත් සමග 3 දිනක් මේ යුවල මදු සමය සඳහා දින වෙන් කර තිබුණි. මංගල දාට පසු දිනේ උදේ මනාලයට දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියවුණේ එදින ඔහුගේ රාජකාර ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බවය. එය ඇසූ වහම හිසේ මලක් පිපුණු මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරය සඳහා පිටත්ව ගියේය. සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලේ කාමරයට වී හුදකලාවේ කුසගින්නේ කල් ගත කළාය. දෙවැනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළිකිරීමෙන් පසු මනාලයාගේ මදු සමයේ අතිකාල සේවය පිළිබඳ කතාපුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇතැයිද දැනගන්නට ලැබුණි. මේ පිළිබඳව ඔබට නැගෙන අදහස කමෙන්ට් කරගෙන අපගේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බොහොම ස්තුතියි.